මේ සතියන්තයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කළා ලංකාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර ඇති වෙලා තියෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ ගිවිසුමේ තුන්වෙනි විශ්ලේෂණය තුන්වෙනි සමාලෝචනය සඳහා එකඟතාවය පළ වෙච්ච බව ඊළඟ ණය වාරිකය ලංකාවට ලැබෙන බව මේ ණය වාරිකය ලබා ගැනීමේදී ඇතැම් අය සංවාදයට ගෙනාවා කලින් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ගෙනල්ලා තිබිච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයේමද අපි තව දුරට යන්නේ. එහෙම යන්නේක හරිද? මේකට එකඟ වුණොත් මේ විදිහට ඊළඟට ජිනීවා මානව හිමිකම් කවුන්සිලේදී ඉන්දීය සමාගම් ඇතුළු විවිධ සමාගම් එක්ක රාජ්‍ය එක්ක නෙමෙයි සමාගම් එක්ක ලංකාවේ රජය පහුගිය කාලේ ඇති කරගත්ත විවිධ ගිවිසුම් වලට ඒ විදිහටම යන්න වෙයිද? මේවා ලංකාවේ කොයි වගේ අභියෝගයන්ද මතු කරන්නේ? මේ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන ටිකක් මැදහත්ව මේ ගැන බලන්න ඕන. මොකද උදාහරණයක් ඇටියට ජිනීවා ප්‍රශ්නය ගැන අපි සාකච්ඡා කරන්න නරකයි ලබන අවුරුද්දේ පෙබරවාරි වලට ගිහිල්ලා. පෙබරවාරි 24 ඊළඟ සැසිවාරය නැත්නම් 58 වෙනි සැසිවාරය තියෙනවා. ඒ වෙලාවේ මේවා සංවාදයට අරගෙන එතරම් පළක් නැහැ. ටිකක් කල්ැතුව මේ පිළිබඳව අපි මේ ගැන සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා වන සංවාදයට අපි අද ආරාධනා කළා ප්‍රකට සහ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයෙක් වන ආචාර්ය සසංක පෙරේරා මහත්මයාට. සුබ උදෑසන. සුබ උදෑසන. මම ආරම්භයකට අහන්න කැමතියි දැන් මේ IMF එකත් එක්ක තියෙන ගිවිසුම අපේ ණය වාරිකය දැන් දෙන බව ඒ අය කියලා තියෙනවා. දැන් මේක ගැන සමාජයේ තියෙනවනේ ඇයි ඔය ගිවිසුමේම යන්නේ මේක අපිට බිඳින්න බැරිද මේ බිඳින්න ඒක පිළිබඳව නැවත සාකච්ඡා කරන්න මේ වෙලාව නේද? ඔබතුමා කොහොමද මේක දකින්නේ? මෙහෙමයි. දැන් මං හිතන්නේ මේ IMF මම කියන්න ඕන එකක් මේ වෙන අය කියන්න ඉඩ තියෙන හින්දා මේක ඉස්සරහට මං කාලෙකට උඩදී ලෝක බැංකුවේ වැඩ කරා. ඉතින් මං පුද්ගලිකව යමක් දන්නවා IMF වගේ තැන් වැඩ කරන්නේ කොහොමද කියලා. නමුත් දැන් මෙහෙමනේ IMF සංවිධානය එකඟතාවකට ආවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩු කාලේ. නමුත් ඒ එකඟතාවය ආවේ ශ්‍රී ලංකාවේ රාජ්‍යයත් එක්ක. ඒ වෙනුවෙන් අසංකරේ ඒ හිටපු ආණ්ඩුව. දැන් ආණ්ඩුව වෙනස් වෙලා තිබුණාට රාජ්‍ය වෙනස් වෙලා නැහැ. ඉතින් එතකොට අපිට මේ ආණ්ඩු වෙනස් වෙච්ච පළියට ඒ ආණ්ඩුව කාලෙකට ඉස්සෙල්ලා නියෝජනය කරපු රාජ්‍යයත් එක්ක එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. එහෙම මේ හදිස්සියේ අයින් කරන්න බෑ. දැන් මේකෙන් කියන්නේ IMF එකත් එක්ක ඇවිල්ලා තියෙන එකඟතාවය මේ අපිට සුබවාදී කියලා. නමුත් IMF එකත් එක්ක සාමාන්‍යයෙන් එකඟතාවයට එන්න බෑ සුබවාදීව කොහොමටත්. ඒ ආයතනයේ ස්වභාවය ඒකයි. ඉතින් දැන් මේ විවේචනය දැන් මෙතන මම තව කාරණා දෙකක් කතා කරන්න ඕනේ. එකක් තමයි දැන් අපිට ණය ලබා ගන්න නැතුව ජීවත් වෙන්නත් බෑ ඉස්සරහට. මොකද එච්චර ණය අරගෙන තියෙනවානේ. දැන් මේවා ගෙවන්නත් එපයි. දැන් ණය අරගෙන තියෙන්නේ රට ඇත්තටම සංවර්ධනය වෙන ව්‍යාපෘති සඳහා නම් සංවර්ධන කටයුතු සඳහා නම් අපිට ඒ සංවර්ධනයේ ප්‍රතිඵලත් පේන්න තියෙන්න ඕනේ. එහෙම ඒවා පේන්න නැහැ. හැබැයි අර ගත්තු මුදල් ගෙවන්න ඕනේ නම් එහෙම නැත්නම් ඒවයි ඉන්ට්‍රෙස්ට් ගෙවන්න ඕනේ නම් අපිට තව කොහෙන් හරි ගන්නත් වෙනවා. ඉතින් දැන් ඔය IMF එකෙන් කරන මේ ණය දීමෙන් කෙරෙන්නේ ඕකනේ. දැන් එතකොට ඔය විවේචනයෙන් අනික් හේතුව තමයි මේ NPP කණ්ඩායම ඡන්දය කරන කාලේ යම් තැන්වලදී කිව්වා අපි ආවොත් එහෙම මේක රීනිගෝෂියේට් කරනවා වගේ කතන්දර. නමුත් බලයට ආවට පස්සේ ඔව කරන්න බෑනේ විදිහටම. ඉතින් එතකොට මං හිතන්නේ මේ වෙලාවේ මේ අනුර දිසානායක මහත්මයාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව අර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ගත්තු තීරණය ඉදිරියට අරන් යන්න තීරණය කිරීම මම නම් හිතන්නේ ප්‍රායෝගිකව ගත්තු දේශපාලනික තීරණයක්. මේක වැදගත්. මොකද ආචාර්ය සසංක පෙරේරා මතු කරන කාරණේ මේක ප්‍රායෝගික දේශපාලනික තීන්දුවක්. දැන් මේ ප්‍රායෝගිකත්වය දිහා බලද්දී අපි අනිත් පැත්තෙන් බලන්න ඕන අපි මේ වෙලාවේ එක තීන්දුවක් ගත්තොත් ඒක එක පෙළට අර කාඩ් කුට්ටම වගේ තව ඒවට
බලපෑම් කරන්න පුළුවන්. ඒක ගැන අවබෝධයෙන් ඕන අපි ඉස්සරහට යන්න. තව අපි ගොඩක් සාකච්ඡා කරපු දෙයක් තියෙනවානේ මේ අදානි කොම්පැනිය වගේ ඒවත් එක්ක අපි බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් ගිවිසුම් වලට ගියා, සාකච්ඡා වලට ගියා. රාජ්‍යයන් එක්ක නෙමෙයි ආයතන එක්ක. රාජ්‍යයන් විසින් යෝජනා කළත් අවසානයේ ගිවිසුම් ගත වෙන්නේ ආයතන එක්ක. පහුගිය දවසේ දැක්කා දැන් අදානි වගේ සමාගම් ලෝකේ යම් ආකාරයක නමක් දිනාගත්ත සමාගම්. හැබැයි ඇමරිකානු රජය ඔවුන්ට විරුද්ධව අධිචෝදනා ගොනු කරා. මොකද ඇත්තටම මේ අදානි එකයි ඇමරිකාවයි අතර තියෙන ගැටලුව? පළවෙනි කාරණය තමයි මම හිතන්නේ IMF එකයි අදානියවයි සමාන කරන්න බෑ. දැන් IMF කියන්නේ මේ බහු රාජ්‍ය සංවිධානයක්නේ. දැන් ඒකට රාජ්‍යයන් ගොඩක් එකතු වෙලා හදාගත්තු දෙයක්. ලෝක බැංකුව වගේ UN වගේ. නමුත් අදානි කියන්නේ කොම්පැනියක්. ඉතින් එතකොට මේ ඒකෙන් කියන්නේ එක සංවිධානයක් එක්ක කරන ගනුදෙනුව මේ එකගතාවකට ආවනම් මේ කොම්පැනියක් එක්ක කරන එකගතාව ඊට වඩා වෙනස් කියලා. නමුත් ඒක කරන ගනුදෙනු කිරීමේ විලාසයේ වෙනසක් තියෙනවා. දැන් ඒ නිසා තමයි මම කලින්ම කිව්වේ මේ IMF එක්ක ආපු එකගතාවය මේ වෙලාව ඉදිරියට යන්න තීරණය කරපු එක ප්‍රායෝගිකයි කියලා. හැබැයි ඒකෙන් කියන්නේ එතනම ඉන්න ඕනේ කියලාත්. මොකද මේ අපි බලන්න ඕනේ ඒ කන්ඩිෂන්ස් යම් ආකාරයකට නැවත සාකච්ඡාවට භාජනය කරලා අපිට පොඩ්ඩක් හරි මේ වැඩි ප්‍රයෝජනයක් තියෙන තැනකට ඒක අරන් එන්න බැරිද කියලා. ඒකට අවශ්‍ය කණ්ඩායම සංවිධානය කරගන්න කාණ්ඩුවේ වැඩක්. ඒගොල්ලන්ට එහෙම කට්ටිය නැත්තම් උදව් ඉල්ලන්නත් වෙනවා. නමුත් දැන් ආදානිකයකට ආපුවාම එන්නේ ඊට වැඩි වෙනස් දෙයක්නේ. දැන් ආදානි ඒක අපි මම හිතන්නේ මට්ටම් දෙකකින් බලන්න ඕනේ. එකක් තමයි ලංකාවේ ආදානි සමාගමත් එක්ක මේ විශේෂයෙන් මේ එනර්ජි සම්බන්ධයෙන් තිබිච්ච මේ තීරණ වලට කොහොමද ආවේ කියලා. දෙක ආදානි සමාගමට මේ වෙනකොට ගෝලීය මට්ටමින් තියෙන පිළිගැනීම මොකක්ද කියලා. ඔය දෙක දිහාම බලන්න නැතුව අපිට ඒකට තීරණයකට එන්න බෑ. දැන් එකක් තමයි ඔය දන්නවා මේ වෙලාවෙත් ලංකාවේ නම් ආදානි සමාගමේ මේ මුදල් මේ අපිට ඉලෙක්ට්‍රිසිටි විකුණන ප්‍රමාණය මේ මිල ගණන් ගැන ප්‍රශ්නයක් සහ ඒකෙන් සිද්ධ වෙන එන්වයරන්මන්ටල් ඩැමේජ් එක ගැන ප්‍රශ්නයක් නිසා සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා තියෙන්නේ මේ වෙලාවේ ලංකාවේ. දැන් මේ අනික් අතින් අපි බලන්න ඕනේ ආදානි සමාගම ලෝකේ අනිත් තැන්වල ගනුදෙනු කරලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මේ වැඩි කාලයකට උඩදී නෙවෙයි දැන් මීට මාසයකට විතර උඩදී කෙන්යාවේ සුප්‍රීම කෝට් එකත් තීරණය කරා ආදානි සමාගම මේ ඇග්‍රීමන්ට්ස් උල්ලංඝනය කරලා තියෙන නිසා ඒගොල්ලොත් එක්ක තියෙන එකඟතාව අයින් කරලා දාන්න ඕනේ කියලා. කැන්සල් කරලා දාන්න ඕනේ කියලා. මේ තාමත් ළඟදී ඒගොල්ලන්ගේ රජයේ තීරණයට ආවා. එතකොට මේ ලෝකෙ ගොඩක් තැන්වල මේ ප්‍රශ්නේ මේ කණ්ඩායම සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අදානිගේ හෝම් ස්ටේට් එක වන මේ ගුජරාත් ප්‍රාන්තය. දැන් ගුජරාත් කියන්නේ BJP ආණ්ඩුව කාලයක් තිස්සේ පාලනය කරපු ප්‍රාන්තයක්. මෝදි අගමැතිතුමාගේ ප්‍රාන්තය. ආදානි මහත්මයාගේ ප්‍රාන්තය. දැන් මේ ගුජරාත් ප්‍රාන්තයෙන් මේ ඉතාමත් ළඟදී ඒත් මේ මාසයකට දෙකකට විතර ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ ඒ ප්‍රාන්තය තුල විදුලි බලය බෙදා හරින ආණ්ඩුවේ ආයතනය මේ කියලා තිබුණා මේ ආදානි සමාගමේ ඒගොල්ලන්ට විදුලිය විකුණලා තියෙන්නේ වඩා වැඩි ගානකට. ඒ කියන්නේ ප්‍රශ්නේ තිබුණේ මේ ඒ විදුලි උත්පාදනයට ගත්තු මම හිතන්නේ මැලේසියාවෙන් හරි ඉන්දුනීසියාවෙන් හරි ගත්තු ගල් අඟුරු වලට ගෙවලා තියෙන මිල ඒගොල්ලන්ගෙන් අරන් තියෙන මිලට වැඩිය හුඟක් අඩුයි. ඒ නිසා ඒ හිඩස පුරවන්න ඕනේ කියලා. දැන් එතකොට මේ BJP ආණ්ඩුවකින් කියන්නේ මේක. දැන් ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවෙන් මේ මෝදි මහත්මයාගේ BJP එක පාලනය කරන ප්‍රාන්ත ආණ්ඩුවේ මේ අදානි මහත්මයාට කියනවා. ඉතින් දැන් මේ එක උදාහරණ දෙකක් විතරයි මම ඔය කිව්වේ. ඔය ප්‍රශ්නේ මේ කණ්ඩායම සම්බන්ධයෙන් ලෝකෙ ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් දැන් ඇමරිකාව සම්බන්ධයෙන් උත් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ ක්‍රැෂ් කරපු ධනය ඒගොල්ලෝ මේ ඉලෙක්ට්‍රිසිටි වගේ දේවල් එම ආයත් මේ කොම්පැනියේ ප්‍රයෝජනය සඳහා යම් දේවල් ලබා ගන්න ඉන්දිය බලධාරීන්ට
මේ පගාගෙන් දෙන්න මුදල් පාවිච්චි කරලා තියෙනවා එක ඕක තමයි තියෙන චෝදනාව. දැන් මෙහෙම චෝදනා තියෙනවා නම් මෙච්චර ගොඩක් තව බලන්න ඕන ලංකාවේ ආණ්ඩුවට ගිහිල්ලා අර ආදානි වොච් කියලා වෙබ්සයිට් එකක් තියෙන එක තියෙන්නෙම මේක. දැන් මෙහෙම තියෙන තත්ත්වයක අපිට හිතන්න බැහැ ලංකාවේ මේ සම්බන්ධයෙන් ආපු එකඟතා පිරිසිදු ඇති කියලා. නේද? මේ යම් සැකයක් මතු කරගන්න පුළුවන්. සාධාරණ සැකයක්නේ. ඒ අතරම ඒ කාලේ ලංකාවේ තිබිච්ච ආණ්ඩුව පිළිබඳවත් අපිට මේවා සම්බන්ධයෙන් සෑහෙන ඉතාමත් මේ වැඩි සැරෙන් කියන්න නැත්තම් මේ සැකයක් ඇති කරගන්න ඕන තරම් ඉඩ තියෙනවා. මොකද විශේෂයෙන්ම මේ එකඟතාවට ආපු විදිය ගැන බලද්දී. ඉතින් එහෙමනම් මං හිතන්නේ අපි මේ ආණ්ඩුවේ වගකීමක් තියෙනවා මේ අර IMF ගිවිසුමත් පුළුවන් නම් රීනෙගෝෂියේට් කරනවා වගේ මේක විශේෂයෙන් හොයලා බලන්න ඕනේ. මොකද මේකට අපි එකඟතාවට ආවේ ඉතාමත් වෙනස් විදිහකට. මේ IMF එකත් එක්ක කරන විදිහට නෙමෙයි. මේක මේ ඇමතිවරු කීප දෙනෙක් එක්ක ගත්තු තීරණයක්. මේක කැබිනට් ඩිසිෂන් එකක් නේ. ඉතින් එතකොට මේ අපි මේ හැබැයි ඒකෙන් කියන්නේ කලින් ආණ්ඩුව වලින් ගත්තු හැම තීරණයම කන පිට පෙරලන්න ඕනේ කියලා. මෙතන තමයි ගැඹුරු ගැටලුව තියෙන්නේ. දැන් ඔබ කලින් කිව්වා ආණ්ඩු වෙනස් වුණාට රාජ්‍ය එකයි. ලංකාවගෙන් රාජ්‍ය වෙනස් වෙන්නේ නැහනේ. රාජ්‍ය කරවන්නේ කවුද? අවස්ථෝචිතව කාලයෙන් කාලයට ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය ක්‍රමයේ යටතේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි රාජ්‍ය එකයි. දැන් මෙන්න මෙතන මතුවෙන ගැටලුව අපි IMF එක සම්බන්ධයෙන් හිතන විදිහ ඊළඟට අපි සමාගම් එක අදානි වගේ ඒවා ගැන හිතන විදිය මේක ගැන අපි පුළුල් විදියට බලද්දී කොතනින්ද පටන් ගන්න ඕන? ඉතින් මෙහෙමයි මම නම් විශ්වාස කරන්නේ IMF එකේ ප්‍රශ්නේ තාම ඉවර නැහැ. අපි දැන් මේ ඉතාමත් මෑතකදී බලයට පත්වෙච්ච ආණ්ඩුවක්නේ. දැන් මේ කට්ටියට රීනෙගෝෂියේට් කරන්න උනත් කාලය ලැබෙන්න ඕනේ සහ කණ්ඩායමක් තියෙන්න ඕනේ. ඉතින් මේ දෙකම කාලය කොහොමටත් ලැබිලා නැහැ. කණ්ඩායමක් හදාගෙන තියෙනවද නැද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් ওই දෙක සිද්ධ වෙන්න ඕනේ අඩු ගානේ IMF වගේ එකක් එක්ක ගනුදෙනු කරද්දි. හැබැයි ඒකම යම් දුරකට සිද්ධ වෙන්න ඕනේ සමාගම් එක්ක ගනුදෙනු කරද්දි. වෙනස මේකයි. අපිට අර මං කලිනුත් කිව්වා වගේ අදානි සමාගම අපි ඇසෙස් කරන්න ඕනේ ගෝලීය තත්ත්වත් එක්ක. මොකද මේගොල්ලන්ගේ ට්‍රැක් රෙකෝඩ් එක මෙච්චර නරක නම් අපිට සැක කරන්න සිද්ධ වෙනවා. සාධාරණ සැකයක් මතුවෙනවා අපිට ඒ කියන්නේ රටක් හැටියට රාජ්‍යයට ප්‍රයෝජනවත් වෙන විදිහට මේක කෙරෙන්නේ නැතුව ඇති කියලා. ඔබ කියන්නේ මේක ඉන්දියානු සමාගමක් එහෙම සමාගම සහ එය පිහිටි රට කියන තැන ඉඳලා නෙමෙයි බලන්න ඕන. නෑ. ඒ සමාගමේ පැටිකිරිය එක්ක. සමාගමේ පැටිකිරිය එක්ක සහ ඒ සමාගම ඉන්දිය රජය සම්බන්ධයෙන් තියෙන බලපෑමුත් එක්ක මම එතෙන්ට දැනට යන්නේ නැහැ හැබැයි. මම දැනට කියන්නේ සමාගමේ ගෝලීය වශයෙන් තියෙන පැටිකිරිය දිහා බැලුවොත් අපිට සාධාරණ සැකයක් මතුවෙනවා. ඒ මතුවෙනවා නම් අපි ඒක අධීක්ෂණය නොකළ යුතුද? අපි ඒ ගැන සොයා නොබැලිය යුතුද? දැනටමත් සුප්‍රීම කෝට් එකේ නඩුවක් තියෙනවා නම් ඒ නඩුව දිගහැරෙනකල් ඒ නඩුවට අවශ්‍ය තොරතුරු සපයලා දීලා ඒ නඩුවේ තීන්දුව එනකල් අපි නොසිටිය යුතුද? අපි ඒක මම හිතන්නේ මෙච්චර හදිස්සි වෙන්න ඕනේ කියලා අපි මේවා ඉම්ප්ලිමන්ට් කරන්න. ඒකයි මේ කියන්නේ. ලංකාව පහුගිය අවුරුදු 15 කාලය තුලම ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරවලදී අභියෝගයන්ට ලක් වෙනවා. මේ සැසිවාර ලං වෙන මොහොතේ ලංකාව සම්බන්ධයෙන් යෝජනා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය තමයි මේ යෝජනා සංග්‍රහගත කරලා ගේන්නේ සභාවට. මේ වෙලාවල් වල ලොකු ආලෝලනයක් ඇති වෙනවා. හැබැයි ඊට කලින් තිබිච්ච සැසිවාරයේ මොකද්ද වුනේ? ඊළඟ එකේ මොකද්ද වෙන්න පුළුවන්? මේ පිළිබඳව අපි අවබෝධයෙන් නැතුව නම් ඉස්සරහට යන්නේ. අපි අමාරු ගමනක් යන්නේ. 51 එක යෝජනාව බාහිර පාර්ශ්වයන්ගේ උදව් ඇතුව කරුණු රැස්කිරීමේ යාන්ත්‍රණයක් ගොඩනගන්නට ගෙනල්ලා තිබුණු යෝජනාව 2022 දී මේක සාකච්ඡාවට ගැනෙනවා 2024 ඔක්තෝබර් මාසෙත්. එහිදී අපි අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා තිබුණේ, ජනාධිපතිවරයෙක් පත් කරලා තිබුණේ. හැබැයි අපි හරියට නිසි පියවර ගත්තද
නිසි එළඹුමක් අපිට තිබුණද මේක වැදගත් ප්‍රශ්නයක්. ආචාර්ය සසංක පෙරේරා ඔබ කොහොමද මේක කියවන්නේ? මෙහෙමයි දැන් මේක සිද්ධ වෙනවන්නේ අඩුම ගානේ 2012 ඉඳලා ඔය පළවෙනිම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ පළවෙනි රෙසොලියුෂන් එක ආවේ මට මතකයි 2012 දී. ඊට කලින් තාම මේ 2012ක අපිට ලොකු බලපෑමක් ඒක තමයි අපිට බලන්න. නැත්නම් 2009 යුද්ධ ඉවර වෙච්ච කාලේ ඉඳලා මේව ආවා. 2012 තමයි සාමාන්‍යයෙන් හැමෝගෙම ඔළුවේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මට මේ 2022 දී තමයි ඔය බාහිර මේ වගවීමේ මේ ක්‍රියාවලිය කියන එක මේ ඇත්තටම මේකේ කොටසක් හැටියට අරන් එන්න මේ යෝජනා වුණේ. දැන් මොන හේතුවක් නිසාද මම කියන්න දන්නේ. ඒ කාලේ හිටපු ආණ්ඩුවත් එතන හිටපු එක්සත් ජාතීන්ගේ මේ ජිනීවා වල හිටපු අපේ තානාපතිතුමත් මේක චැලෙන්ජ් කරේ නෑ. මේක අභියෝගයට ලක් කරේ නෑ. ඒ නිසා මේක දැන් මේ සමස්ත ක්‍රියාවලිය කොටසක් බවට පත් වෙලා එහෙම වුණාම මෙව අයින් කරගන්න හරි අමාරුයි. මේක සමා වෙන්න. දැන් ඔබ කියනවා මේක අභියෝගයට ලක් කරේ නෑ කියලා. හැබැයි අපි දැක්කා මේකේ මාධ්‍යයෙන් විවිධ අදහස් දැක්වීම් තුලින් ඔවුන් මේකට විරෝධය දක්වනවා වගේ අපි දැක්කා. හැබැයි ඔය සභාවෙන් එළිය විරෝධය දක්වන එක මාධ්‍යට අදහස් කියන එකට වඩා වෙනස්නේ. සැසිවාරය තුල විරෝධය දැක්වීම. ඇත්තට එතන මොකක්ද තියෙන අඩුපාඩුව? ඉතින් දැන් අපිට කෑ ගහගන්න පුළුවන් අපේ රටේ සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන්. හැමතැන මේ වගේ තැන් වලට ඇවිල්ලත් අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්නේ නැහැනේ. දැන් අවශ්‍ය තැන කතා කරන්න පුළුවන් වෙන්න එපා. ඉතින් දැන් 2022 මේක මේ මෙකැනිසම් එක ගැන අදහස මේ ප්‍රකාශයට පත් වුණාම අපෙන් විරෝධතාවයක් කිසිම ආකාරයකින් සිද්ධ වුණේ නැහැ. දැන් මම හිතන්නේ මේ සමාවෙන්න මේ වැදගත් මේ කාරණය මොකද මේ 2022 ගේන 51 කියන යෝජනාව එක්ස්ටර්නල් එවිඩන්ස් ගැදරින් මිකැනිසම් කියන එක තමයි යෝජනාව ඇතුළේ තියෙන හරය. බාහිර පාර්ශවයක් ලංකාවේ කරුණු රැස් කිරීමේ යාන්ත්‍රණයක් ගොඩනගන්න. දැන් එතන අපි අහන්නත් ඕනේ ඇයි එහෙම එකක් ආවෙත් කියලා. ඉතින් ආවේ ලංකාව ගැන කිසිම විශ්වාසයක් ඒ වෙලාවේ ලෝක මට්ටමේ සංවිධාන වලට තිබුණ නැති නිසා කියලාත් කියන්නත් පුළුවන් ඕන. නමුත් මම මේ දිහා බලන ඒක සාධාරණයි කියලා මොහොතකට කියමු ඒ කාලේ හැටියට. නමුත් මෙතන තියෙනවා තවත් ප්‍රශ්නයක් අපි බොහෝ වෙලාවට සාකච්ඡා කරන්නේ නැති. ඒ තමයි දැන් ඔය වගේ කතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කිව්වහම ඒගොල්ලෝ අපිට කියනවා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය කියන්නේ මේ කිසිම අභිනතියක් නැති ඉතාමත් මේ සියලු ගුණාංග වලින් පිරිච්ච සංවිධානයක් කියලා අපි සිතිය යුතුයි කියලා. නමුත් අපි දන්නවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය කියන්නේ අතිශයින් දේශපාලනීකරණයට ලක් වෙච්ච සංවිධානයක්. දැන් වයිසල්ලා කිව්වා වගේ අපේ මානව හිමිකම් ට්‍රැක් රෙකෝඩ් එක ගැන මේ දැන් මේ පාර වගේම මීට ඉස්සෙල්ලත් එංගලන්තයෙන් තමයි මේක ටේබල් කරන්න මේක මේ සැසියට ගේන්නේ. එතකොට තමයි මේක කෙටුම්පත් කරලා හදාගෙන එන්නේ. කෙටුම්පත් කරලා හදන එකට ඇමරිකාවෙනුත් සෑහෙන සම්බන්ධයක් තියෙනවා වොෂින්ටන් වලින්. දැන් එතකොට අපි ගන්න මේ රටවල් දෙක විතරක් මේ ඔකට සපෝට් කරන අනික් රටවල් මොහොතකට අමතක කළා. දැන් මේ දෙගොල්ලගේ ට්‍රැක් රෙකෝඩ් එක ශිෂ්ට සම්පන්නද හියුමන් රයිට්ස් සම්බන්ධයෙන්? අනුන්ට ගල් ගහන්න. අනුන්ට ගල් ගහන්න. ඉතින් දැන් ඒකයි මං කිව්වේ දේශපාලනීකරණයකට ලක් වෙච්ච තැනක් මේක. දැන් මේ වගේ අයගෙන් අපි මානව අයිතිවාසිකම් ගැන අපි කොහොමද සාධාරණයක් වෙයි කියලා හිතන්නේ. දැන් වෙන ප්‍රශ්නක් තියෙනවනේ මෙතන. දැන් උදාහරණයක් හැටියට මේ අපි දන්නවා ඊශ්‍රායලය වගේ රටවල් එහෙම නැත්නම් යුරෝපයේ මේ වගේ දේවල් මේ වුණාම යුද්ධ සම්බන්ධයෙන් එනවද මෙතෙන්ට ඇදගෙන එන්නේ තුන්වෙනි ලෝකේ රටවල් සාමාන්‍යයෙන් අපි වගේ රටවල්. දැන් මේ හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ තමයි අපි කොච්චර සූදානමින්ද මේවට ඉන්නේ කියන එක. මම හිතන්නේ මට තියෙන ප්‍රශ්නයක් මේකයි. දැන් මේක තියෙන දේශපාලන අභිනතිය ගැන අපි පොඩ්ඩක් ගවේෂණය කරොත් අපිට ඒක පේනවා. නමුත් අපි කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඒකනේ තියෙන ප්‍රශ්නේ. දැන් මොකද මේකේ අපිත් සමාජිකයෙක්නේ. අපිත් සමාජිකයෙක් කියන්නේ සමස්ත UN සිස්ටම් එකේම අපි සමාජිකයෙක්. ඉතින් අපි මොකද මේවට කාලය මිඩංගු කරනවා කියන්නේ මේ අපිට වෙන දේවල් ගැන ඇත්තටම මේ කතා කරන්න මේ අවධානය යොමු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැති එකනේ. දැන් මේ අවුරුද්දේ ආණ්ඩුවෙන් විරුද්ධ වුණා මේ විරෝධය ප්‍රකාශ කරා මේ අලුත් ආණ්ඩුවෙන් මේ අර තුන් දෙනාගේ කැබිනට් එක හිටපු වෙලාවේ මේ විරෝධය ප්‍රකාශ කළා මේ රිසොලියුෂන් එකට මේ අවුරුද්දේකට. නමුත් ඒගොල්ලෝ මේ කවුන්ටර් ප්‍රොපෝසල් එකක් දුන්නෙත් නැහැ.
මේක ඡන්දයකට ගෙනා යුතුයි කියන තැනට ආවෙත් නෑ. ඉතින් මේක අන්තිමට සිද්ධ වුණේ මේ රිසොලියුෂන් එක මේ යෝජනාව එකගතාවක් ඇති කරගත්ත මේ රටේ මේ විරෝධය විතරක් අරගෙන. ඒ කියන්නේ දැන් මේ ඡන්දයක් මුකුත් නෑ. දැන් මං හිතන්නේ අපි කළ යුතුව තිබුණේ මිත්‍ර රටක් හරහා ඡන්දයක් කැඳවලා ඒ ඡන්දෙන් යම් සාකච්ඡාවකට ගිහිල්ලා පෙරදුනත් ඒක වෙනම ප්‍රශ්නයක්. එතකොට ඒකේ රෙකෝඩ් එකක් තියෙනවා මෙහෙම ඡන්දයක් වුණා. ඒ ඡන්දේ මේ රටවල් මේකට පක්ෂවත් විපක්ෂවත් කතා කරයි කියලා. දැන් එහෙම එකක් වෙලා නැහැ දැන්. ඒ කියන්නේ අපි උපාය උපක්‍රම තේරිය යුතුයි නිවැරදිව. අපි තේරියත් යුතුයි මේ විශේෂයෙන් අලුත් ආණ්ඩුවක් හිටපු වෙලාවේ ඒගොල්ලන්ට අවවාද උපදෙස් දුන්නේ කවුද කියන එක පිළිබඳ විශාල ප්‍රශ්නකුත් මතුවෙනවා. දැන් හරිනම් ඕවා කරන්න ඕනේ විදේශ අමාත්‍යාංශය. අනික් එක දැන් මේක සෑහෙන කාලයක් තිස්සේ සිද්ධ වෙනවානේ අඩු ගානේ 2012 ඉඳලා සිද්ධ වෙනවා. එතකොට එහෙම නැත්තම් 2022 ඉඳලා අපි කතා කරපු දේ සිද්ධ වෙනවා. දැන් මේ වෙලාවේ අපේ මුදල් වලින් මේ වොෂින්ටන් නගරේ ඉන්නවා තානාපති කෙනෙක්. දේශපාලන පත්වීමක් ලැබුව මහත්මයෙක්. දැන් ඔහු මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ කොංග්‍රස් පක්ෂයට කතා කොංග්‍රස් එකේ හෝ සෙනෙට් එකේ සමාජිකයන්ට කතා කරලා තියෙනවද? බයිඩන්ට කතා කරලා තියෙනවද? ට්‍රම්ප් මහත්මයා හම්බ වෙන්න මූලික අවශ්‍යතා සපුරලා තියෙනවද? ඔබ කියන්නේ මේක ගේන්නේ ජිනීවා වල වුණත් මේකේ අනුක්ත කතෘලා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිසා අපි එහෙන් මේක කළමනාකරණය කරන්න පටන් ගත්තා. පටන් ගන්න ඕනේ. ඉතින් දැන් උදාහරණයක් ඇරෙට අපේ එම්බසි එකට විශාල කාර්යභාරයක් තියෙනවා මේ සම්බන්ධයෙන් කරන්න. ඉතින් ඒවා කරාද නැද්ද කියලා පිටස්තරයක් හැටියට මම කියන්න දන්නේ. මට කියන්න පුළුවන් කොහොම මේ ඒක සාර්ථක නොවෙන්නේ නැති කියලා. මොකද ඒ නිසානේ මේක මේ විදිහට ආවේ. දැන් උදාහරණයකට මේ අපිට මේකේ සැර බාල කරගන්න ක්‍රමයක් තිබුණෙම නැද්ද? දැන් ඒ සාකච්ඡා හරියට සිද්ධ වුණා නම් දැන් තව එකක් තියෙනවා. දැන් අපි ඕවට ලෑස්ති වෙනවා නම් අපි දන්නවා මේ පාර ට්‍රම්ප් මහත්තයා ජනාධිපති වෙලා ඉවරයි. දැන් ට්‍රම්ප්ගේ නායකත්වයේ යටතේ එයාගේ පහුගිය ආණ්ඩුව කාලෙදී ඇමරිකාව UNHCR එකෙන් අයින් කරගත්තා. මානව හිමිකම් කමිෂුවෙන් එළියට ගියා. ඒගොල්ලෝ එළියට ගියා. හරි. දැන් අපි දැන් ඕක බලාගෙන බැරි වෙලා දැන් රිපබ්ලිකන් ජනාධිපතිවරයෙක් ඉන්න නිසා සහ රිපබ්ලිකන් ආණ්ඩුවක් ඉස්සරහට එන්නත් පුළුවන්. අපි ලෑස්තිද මේ වගේ කණ්ඩායම් එක්ක ගනුදෙනු කරන්න? අපි අවශ්‍ය හෝම්වර්ක් කරලාද තියෙන්නේ? දැන් ඒකට සූදානම්ද වොෂින්ටන් වල ඉන්න අපේ කට්ටිය? ජිනීවා වල ඉන්න අපේ කට්ටිය. ජිනීවා වල ඉන්න අපේ කට්ටිය. ඉතින් දැන් ඒක බැලූ බැල්මට නම් පේන්නේ නැහැ. ඒකයි මට තියෙන සංකාවන්නේ ඒකයි. හැබැයි දැන් ජනාධිපතියේ වෙනස් වුණයි කියලා ඉතාමත් ප්‍රබල මේ නිලබල ක්‍රමයක් තියෙන ඇමරිකාවේ මේ ලංකාව සම්බන්ධයෙන් තියෙන මේ යෝජනා අතුරුදහන් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපේ කණ්ඩායම් වලට තානාපති කණ්ඩායම් වලට පුළුවන් වෙන්න ඕනේ ඒ නිලධාරීන් මට්ටමෙනුත් සම්බන්ධකම් තියාගන්න. ඉතින් ඒවා තියනවද කියන එක බැලු බැලමට පේන්නේ නැති එකයි තියෙන ගැටලුව. දැන් ඒ විතරක් නෙමෙයිනේ අපි දැනගන්න ඕනේ මේ ඩයිනමිසම්ස් වැඩ කරන්නේ කොහොමද කියලා. මේකට කැනඩාවත් සම්බන්ධයිනේ. අනිවාර්යෙන්. ඉතින් කැනඩාවේ එතකොට මොකද ලංකාවේ ඩයස්පෝරාව මේ රටවල ක්‍රියාත්මක වෙනවා. මේක මේ හොඳ නරක පිළිබඳ කාරණයක් නෙමෙයි. ක්‍රියාකාරී වෙන එක කරුණක් වශයෙන් තාවුරුයි. පැහැදිලිවම. ඉතින් එතකොට කැනඩාවේ ඉන්න තානාපති කාර්යාලයේ නිලධාරිනුත් වොෂින්ටන් වල ඉන්න අයත් ඒ ඩයස්පෝරාවෙන් කරන බලපෑම් එක්ක ගනුදෙනු කරන්නත් පුළුවන් විදිහක ඉන්න ඕනේ. පුළුවන් තත්ත්වයක ඒගොල්ලොත් එක්කත් කතා කරන්න ඕනේ. ආචාර්ය පෙර දැන් අපිට මේ වෙලාවේ තව විශේෂ අවස්ථාවක් තියෙනවානේ. අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ වගේ ජාත්‍යන්තර සංවිධාන යම් මොහොතක් දෙනවා මේ ගැන බලන්න විමසන්න. අනිත් අතට මේ ආණ්ඩුව උතුර නැගෙනහිර මැද රට සියලු දෙනාගේම සියලු ජන කණ්ඩායම් වල ඡන්දය එක මිටට ගත්ත ආණ්ඩුවක් ඇවිල්ලා මේ මොහොත අපි පාවිච්චි කරන්න ඕන නේද? ජිනීවා වගේ සංවාදයක ජයග්‍රහණය වෙත යන්න. අනිවාර්යයෙන්ම. මොකද මේ වගේ අවස්ථාවක් මීට ඉස්සෙල්ලා ලැබිලත් නැහැ, ඉස්සරහට නොලැබෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් දැන් මම මේ කියාගෙන ආවේ ඔතෙන්ට එන්න තමයි. දැන් මට මේ මිත්‍රයෙක් ළඟදී කිව්වා ඒක මට ඔහු කවුද කියලා මේ වෙලාව කියන්න බෑ. නමුත් ඔහු කිව්වේ උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් කතා කරද්දී මානව හිමිකම් පිළිබඳ යුද්ධ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන ඒගොල්ලන්ට අතිවිශාල ගැටලු තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට තියෙන ලොකුම ගැටලුව මේ වෙලාවේ යුද්ධ ඉවරලා මෙච්චර කාලයක් ගත වෙලා ඒක විතරක් නෙමෙයි කියන එක. ඉතින් දැන් ඔබ කියන්නේ මේ ඩයස්පෝරාව ඇතුළු උතුරු නැගෙනහිර නියෝජනය කරන පිරිස් වල තියෙන
එකම ගැටලුව මේකන මේ කියන නෑ ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ගේ එකම ගැටලුව මේක නොවේ කියන එක ඩයස්පෝරාවට තියෙන එකම ගැටලුවක වෙන්න පුළුවන් ඒකන තියෙන ප්‍රශ්නෙත් දැන් අර මිනිස්සු ජීවත් වෙන්නේ අපේ රටේම තාම පැහැදිලි ඉතින් දැන් ඉතින් ආණ්ඩුවේ වගකීමක් වෙනවා එතකොට සහ රෙස්පොන්සිබිලිටි එකක් වෙනවා දැන් මේ ඡන්දය මෙච්චර ලැබුණා නම් මිනිස්සුන් එක්ක ගනුදෙනු කළා ස්ථාවරයකට එන්න අපිට වෙන වැඩක් තියෙනවා අපි ඒව කරමු නමුත් ඒකම ජිනීවවලට කියන්න අපි නොයෙකුත් දේවල් කරගෙන යනවා මේ මානව හිමිකම් වගේ දේවලුත් ඇතුළුව නමුත් අපිට මේ පරණ දේවල් එක්ක මේ වෙලාවේ ගනුදෙනු කරන්න ක්‍රමයක් නැහැ කියලා මේ එච්චර සරලව නෙමෙයි මං කියන්නේ නමුත් ඒ ස්ථාවරයට එන්න පුළුවන් වෙන්න ඕනේ අර ඡන්ද මේ යථාර්ථය පාවිච්චියට අරන් මොකද දැන් අපේ ඊළඟ සැසිවාරයේ ජිනීවා නුවර තියෙනවා 2025 පෙබරවාරි අප්‍රේල් 4 දැන් අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි පෙබරවාරි මුල සතියට ගිහිල්ලා මේ ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හැබැයි අපි සාකච්ඡා කරනවා නම් මේක තමයි මොහොත. ඒ මං හිතන්නේ දැන් පටන් ගන්න ඕනේ. දැන් කියන්නේ දැන් අපි දන්නවනේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ප්‍රශ්නේ ස්වභාවය දැන් වෙනස් වෙලානේ. මොකද ආණ්ඩුවට අතිවිශාල බලයක් ලැබිලා තියෙනවා මේ රට එක්තරා විදිහකට ලෝක මට්ටමේ නියෝජනය කරන්න. උතුරු නැගෙනහිර මධ්‍යම ප්‍රදේශ දෙමළ භාෂා කතා කරන ජනතාව ඉන්න ප්‍රදේශත් ඇතුළුව. ඉතින් එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ. බුද්ධිමත් මිනිස්සු එක්කර ගත්තොත් ආණ්ඩුවේ වැඩවලට මේ එක්ස්පීරියන්ස් තියෙන එක්කර ගත්තොත් ආණ්ඩුවේ වැඩවලට ජිනීවා වගේ තැන්වලින් සිද්ධ වෙන කතාබහ අඩු ගානේ වෙනත් දිශානතිකට හරවන්න උත්සාහ කරන්න. ඒක සාර්ථක වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒක කරන්න නම් හැබැයි අපේ විදේශ අමාත්‍යාංශය වගේම ලෝකයේ කේන්ද්‍රීය තැන්වල වොෂින්ටන් එතකොට මේ කැනඩාවේ අගනුවර එතකොට ලන්ඩන් වල පැරිසියේ සහ යම් දුරකට නවදිල්ලියෙත් ඉන්න කට්ටිය අපි වෙනුවෙන් කතා කරන්න ඉන්න කට්ටිය හැකියාව තියෙන අය වෙන්න ඕනේ. හැකියාව සහ මේ පළපුරුද්ද තියෙන අය. මේවත් එක්ක ගනුදෙනු කරන්න. ආචාර්ය පෙරේරා ඔබ මතු කරපු කාරණේ ඉතාමත්ම වැදගත්. බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. Thank you.